තියනවද නැද්ද? පහ කළ යුතු දෙයක් නම් පහ කරන්න ඕනේ. ඒකට අපි යටත් වෙනවා. දනුවම් දිය යුතු දෙයක් කරලා තියෙනවා නම් ඒකට යටත් විය යුතුයි. එතකොට දැන් මෙතන තියුණු ප්‍රශ්නේ තමයි දැන් අපේ පක්ෂයේ ප්‍රචාර ලේකම් පිළිබඳව මේ මධ්‍යම කාර්ය සභාවේ පෙබරවාරි 26 වෙනිදා මධ්‍යම කාර්ය සභාවේ සාකච්ඡා වුණා. මම යෝජනාවක් ගෙනාවා. මෙන්න මේ චෝදනා ගණනාවක් ඉදිරිපත් කරා. මේවා තියෙනවා. ඒක නිසා මේ මධ්‍යම කාර්ය සභාවේ ඒ පිළිබඳව පරීක්ෂණ කරන්න ඕනේ. පරීක්ෂණ කරලා නිසි කටයුතු කරන්න ඕනේ. චෝදනා බරපතලයි. මොකද මූලික වශයෙන් පක්ෂේ මතවාදේ නැති එක. පක්ෂයේ බහුතරයේ මතවාදය. මම ගත්තත් මමත් සමහර වෙලාවට සුළුතරයේ මතවාදේ නියෝජනය කරලා තියෙනවා. ඒ වුණාට මම එළියට ගියාම බහුතරයේ මතවාදේ තමයි කතා කරන්නේ. ඒක හරි වැදගත් දෙයක්. මේ පක්ෂේ නායකයයි කියලා දැන් රට දන්නනේ. එහෙම විශේෂ නායකකමක් අපිට නැහැ. අපිට තියෙන වගකීම් සහ බර ඇදීම. නේ? ඔකනේ තියෙන බර ඇදීම තමයි නායකත්වය බාර ගන්න තියෙන්නේ. මමත් සමහර වෙලාවට සුළුතරේ මම කරන යෝජනා සුළුතරේ වෙනව නිකම්ම. එහෙම වෙන්න ඕනේනේ. මොකද නායක කියලා මේ නායක වන්දනා කවුරුත් මේ කිසි කෙනෙක් වන්දනා කරගෙන ඉන්නේ නැහැ අපිට. වන්දනාව නැහැ අපේ පක්ෂයේ. නායකයෙක් කිව්වේ හරි කියලා. මට කල්පනා වෙන විදිහට මේ තියෙන තත්ත්වයන් සල්කලා බලලා තමයි මම යෝජනාව ගේන්නේ. එතකොට ඒකට වැඩි දෙනා කැමති නැත්නම් ඒක ඉවරයි. වැඩි දෙනා කැමති තමයි මම ගෙනියන්න ඕනේ එළියට. ඉතින් එහෙම නොගෙනිච්චොත් දේශපාලන මණ්ඩලයේ කෙනෙක් නිගොනිච්චොත් ඒක බරපතලයි. ඒක බරපතල කාරණාවක්. මොකද දේශපාලන මණ්ඩලය ඒක දේශපාලන නායකත්වය දෙන ආයතනය. නේ? මුළු රටම මේ අපිට බාර දීලා තියෙන මධ්‍යම කාර්ය සභාවෙන් දේශපාලන මණ්ඩලය තෝරන්නේ මධ්‍යම කාර්ය සභාව. මධ්‍යම කාර්ය සභාවෙන් දේශපාලන මණ්ඩලය තීරුවේ හරියට දේශපාලනේ තෝරලා නිතිපතා රැස් වෙලා තීන්දුව ගන්න දේශපාලන තීන්දුව එහෙමනේ අපි එන්නේ නිතරම එනව නේද? ඒ එන්නේ අපි නිතරම රැස් වෙන නිසා. අපි නිතරම රැස් වෙනවා නිතරම සාකච්ඡා කරනවා. ඉතින් අපිට මේ ඒකට අපි විශාල කාලයක් වැය කරන විශාල කැපීමක් කරනවා. මේක හැමතිස්සෙම විග්‍රහ කරන පවතින තත්ත්වය මොකක්ද කියලා. ඒක නිසා තමයි අපිට පුළුවන් හරිද හැමතිස්සෙම දෙන්න. ඒක විග්‍රහ කරන නිසා. ඉතින් වැරද්දේ ප්‍රත්‍යක්ෂ කරාට පස්සේ සුළුතරේ වුණාට පස්සේ බහුතරයේ අදහසම ගෙනියන්න ඕනේ. ඉතින් බහුතරයේ අදහස ගෙනියන්නේ නැත්නම් ඒක බරපතලම කාරණාවක්. ඒ පළවෙනි චෝදනාව මේක. ඊට අමතරව තව චෝදනා තියෙනවා. ඉතින් ඒ චෝදනා කතා කරන්නේ මේ මොකද ඔබතුමාලත් එක්ක අපි නඩු විසඳන්නේ නැහැ අපේ පක්ෂය ඇතුලේ. ඒකත් කියන්න ඕනේනේ. නමුත් මේ මේක විශේෂ මොකද ඔබතුමාලා දැක්කා පත්‍රවල. අපෙන් අහනවා මේ පත්‍රවල හුඟක් අය මේ මාධ්‍යවේදී මහත්මිය ඇහුවා ඔබතුමා එකක් කියන්නේ ලාල්කාන්ත එකක් කියනවා වීරවංශ එකක් කියනවා මොකද්ද මේ? දෙකක් දැක්කා. එහෙම දෙකක් පේන්න බෑ මේ පක්ෂේ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි. එක අදහසයි තියෙන්න ඕනේ. ඒ බහුතරයේ අදහස. ඉතින් එහෙම නොවුනම ඒතකොට චෝදනාවක් ඒ චෝදනාවලට උත්තර දෙන්න ඕනේ. චෝදනාවලට උත්තර දෙන්න චෝදනා ඉදිරිපත් කරලා සියලු චෝදනා ඉදිරිපත් කරලා ඒ චෝදනාවලට උත්තර දෙන්න කල් ඉල්ලුවා. අපි ඊට ඊටාම කිට්ටුව දුන්නා මාර්තු මාස පළවෙනිදා සාකච්ඡා කරන්න. මාර්තු මාස පළවෙනිදා මම නවරදින්න ඕන නිසා ලියාගෙන කතා කරන්නේ. මාර්තු මාස පළවෙනිදා ඒකට අවස්ථාව දුන්නා. සාකච්ඡා කරා ඉවර කරේ නැහැ. මධ්‍යම කාර්ය සභාව කැඳෙව්වා හදිසියෙම. දේශපාලන මණ්ඩලය නෙමෙයි දේශපාලන මණ්ඩලය නෙමෙයි. ඒ වෙනුවෙන්ම එම කාරණාව වෙනුවෙන්ම මධ්‍යම කාර්ය සභාව කැඳෙව්වා සාකච්ඡා කරා. සාකච්ඡාව ඉවර වුණේ නැහැ. අපි තව දවසක් දුන්නා. එතනදිම අපි තීරණය කරා ඒ මාර්තු 7 වෙනිදා නැවතත් මධ්‍යම කාර්ය සභාව සාමාන්‍යයෙන් තියෙන මධ්‍යම කාර්ය සභාව අවස්ථා නෙමෙයි. මේ විශේෂ වුණා මේක ප්‍රශ්නේ බරපතල නිසා. එතකොට ඒකෙත් ඇවිල්ලා ඒකට ආවේ නැහැ. විමල් වීරවංශ. ඒකට ආවේ නැහැ. කාගෙවත් තහනමක් නැහැ. තහනමක් කරේ නැහැ කවුරුත්. ඒක දන්නවා. එයාත් දිනේ දාගන්නේ. දිනේ දාගන්නේ එයාත් ඉඳදී. එතකොට ඒකට ආවෙ නැති එක අපේ වරදක් නෙමෙයි. පක්ෂයේ කිසි කෙනෙක් ඒකට වගේ කියන්න ඕනේ නැහැ. ඒ වුණත් දැනුත් මේ මොහොතේ අවසර තියෙනවා චෝදනාවලට උත්තර දෙන්න. තාම තියෙනවා. දැන් කියනවානේ පහ කරලා නෙරපලම මම නැති තැන නෙරපල නෑ. දැනුත් කතා කරන්න පුළුවන් මධ්‍යම කාර්ය සභාවක් ඇඳවන්නම් හෙට. මේ හෙට එන්න බැරි කෙනෙක් ඉන්නවා නම් එන්න වෙන්නේ නැත්තේ ප්‍රධාන ලේකම් සහෝදරයා අපේ. ඉතාලියේ ගිහිලා තියෙනවා සමරු වැඩ පිළිවෙලට.
කවුද? අනුරුද්ධ දිසානායක සහෝදරයෝ ඉන්නවා. හොඳයි නේ දෙන්න නැති එකක්. දැන් අනුරුද්ධ දිසානායක හතුරානේ මේ බලන් යනකොට CI කාර්යය CI කාර්යය නැත්නම් UNP කාර්යය නැහැ. අපි ඊටු ටික කැඳවලා සාකච්ඡා කරන්න පුළුවන්. තාම ඉඩකඩ තියෙනවා. මේ වහලා නැහැ. මොකද වහන්නේ? මොකටද වහන්නේ? මොනවද බය? මොකක් නැති වෙනවද? මම චෝදනාව ඉදිරිපත් කළා තියෙනවා. මම චෝදනාව ඉදිරිපත් කළා ඒක අදහසක් ඊට පස්සේ ඉදිරිපත් කළේ නැහැ. මේ ගැන මේ චෝදනාව ගැන මොකද අදහස් ඉදිරිපත් කරන්නේ කියලා කිව්වම මේ මධ්‍යම කාර්ය සභාවේ මම එකක්වත් ඉදිරිපත් කළේ නැහැ. මම බොහොම පැහැදිලිව කිව්වා මම චෝදනාව ඉදිරිපත් කළා තියෙනවා. ඒක නිසා මම අදහස් ඉදිරිපත් කරනවා නම් ඒක අන්තිම වැරදි වැඩක්. වැරදි නැද්ද? ඒක වැරදි. පැමිණිල්ල ඉදිරිපත් කළා තියෙනවා එච්චරයි. එතනින් එහාට එයාට මේ ආපහු කරුණු කියන සිරිතක් නැහැ. ඒක වැරදි. අනිත් අයව තෙරමුරක් කිරීමක් අනිත් අයව යම් කිසි අදහසකට ගොනු කිරීමක් වෙනවා ඒක නෑ අපි ළඟ. ඉතින් ඊටාම් පැහැදිලි කිසි කෙනෙක් නිර්පන්න තීන්දුව අරගෙන නෑ. ඊටාම පැහැදිලි. ඉතින් දැන් අපේ මධ්‍යම කාර්යසභාව දාගෙන තිබුණු දින දන්නෝ අපි සාමාන්‍ය දේශපාලන මණ්ඩලයේ දින මධ්‍යම කාර්යසභාවේ දින ගණනාවක් අපි සාමාන්‍යයෙන් ඉස්සරහට ඉඳ තියා ගන්නවා. සාමාන්‍යයෙන් මාස 3කට විතර කාලයකට අපි අහවල් දවසේ කියලා දාගන්න. මොකද එච්චර වැඩ නිසා වැඩ අවුල් වෙන නිසා හදිසිය දාගන්න බැරි නිසා අපි එහෙම වෙන් කරලා තියෙන දින දේශපාලන මණ්ඩලයේ අනිවාර්යයෙන්ම රැස්විය යුතුයි. අපි ඒක අඩුම වශයෙන් සතියකට පාරක් දවස් 10කට සැරයක් රැස් වෙනම තමයි. ඉතින් එතකොට ඒවට දින දාලා තියෙනවා. තාම තියෙනවා. ඒ දින තියෙනවා. ඉතින් ආවේ නැහැ. ආවේ නැතුනහම දේශපාලන මණ්ඩල වාරයට ආවේ නැහැ. ඊට පස්සේ දේශපාලන මණ්ඩලයේ 11 වෙනිදා මාර්තු 11 වෙනිදා මධ්‍යම කාර්ය සභාවට ආවේ නැහැ. ඊළඟ දේශපාලන මණ්ඩලයට ආවේ නැහැ. එතකොට දේශපාලන මණ්ඩලයට ආවේ නැතුනහම අපි දේශපාලන මණ්ඩලයේ රැස්ලා සාකච්ඡා කරා මෙයා ආවේ නැහැ. ඒක නිසා මේ දැන් මොකද්ද කරන්නේ කියලා සාකච්ඡා කරලා නැවතත් අපි දේශපාලන මණ්ඩලයේ සහෝදරු 3 දෙනෙක් යෝජනා කරනවා ස්ථිර කරනවා ගිහිල්ලා කතා කරන්න. ඇයි දේශපාලන මණ්ඩලයට ආවේ නැත්තේ? බලන්න අපේ ප්‍රයත්න වල කොහොමද කියලා. පුළුවන් නම් නැහැ කියන්නේ කියලා කියන්නේ ඒවා. කියන්න පුළුවන්. ඒ වුණාට ඇත්ත මේ කතා කරන්නේ අපි. එතකොට දේශපාලන මණ්ඩලය වෙනුවෙන් ඒ සහෝදරු නියෝජනය කළා සාකච්ඡා කරලා ඇයි ආවේ නැත්තේ? එන්න. එතකොට ඊට පස්සේ නැවතත් දේශපාලන මණ්ඩලය ආවේ 17 වෙනිදා ආවේ නැතු එතකොට අපිට කියලා තිබුණ දෙයක් තියෙනවා මේ එන්න බෑ නමුත් සම්බන්ධීකරණයක් තියන්න එකඟයි සම්බන්ධීකරණය තියන්න එතකොට දේශපාලන මණ්ඩලය තීරණය කරනවා ප්‍රධාන ලේකම් සහෝදර සම්බන්ධීකරණය තියන්න ටිල්ලි සහෝදර සම්බන්ධීකරණය තියෙනවා වගකීම් කිසිවක් අයින් කරේ නැහැ. කිසිම වගකීමක් අයින් කරේ නැහැ. අද කියනවා නම් ඒක පට්ටපල් බොරුවක්. ගත්තු තීන්දුව තමයි මේ කියන්නේ. ඊටම වගකීමෙන් යුතුව කියන්නේ. කිසිම වගකීමක් අයින් කරේ නැහැ. අද එහෙම වගකීම් වලින් අයින් කරනවා නම් අපි ඊටම පැහැදිලිව විමාල වීරවංශ මෙහෙවපු සියලුම කනිෂ්ඨ සංවිධාන වලට කියනවා. එහෙම වුණා නම් දැන් එයාට අයිතියක් නැහැ කන්දවන්න කියලා නෑ. එයා ඊටම බලන් ඉන්නවා. භික්ෂු සංඝය බලාගෙන ඉන්නවා. කලා සංඝය බලාගෙන ඉන්නවා. ප්‍රකාශන අංශය බලාගෙන ඉන්නවා. එයා කැඳවන කල. අපි තාම දේශපාලන මණ්ඩලයෙන් මේක ඇදමු නැති නිසා වෙන කෙනෙක් තාම බාරගත්තෙත් නැහැ. මේක ඉවර නැහැ. ඒක නිසා. මේක ඉවර නැති නිසා තාම කිසි කෙනෙක් බාරගත්තෙත් නැහැ. මේ සංවිධානයේම තියෙනවා. අනිත් සංවිධාන. ඒ හිතපතන් තියෙනවා. ඕනනම් පුළුවන් ඇවිල්ලා කැඳවන්න. අපිට දැන් සම්බන්ධීකරණ තියෙනවා. සිද්ධ වෙන දේවල් දන්නේ නැහැ කියනකොට අමූලික බොරු. සිද්ධ වෙන දේවල් සෑම දෙයක්ම ප්‍රධාන ලේකම් සහෝදර දැනුම් දෙනවා. සම්බන්ධීකරණේ තියෙනවා. මේ දින දැනුම් දෙනවා. සියලු දේ දැනුම් දෙනවා. ඒක නිසා ඒ කියන්නේ තමන්ගේ ගැලවීමට බොරු. අප්‍රේල් සමරුවක් දැනුම් දුන්නා. ඔබතුමාලගේ පත්‍රවල තියුණානේ ඇවිල්ලා හිටියේ නෑ. මේ ඇවිල්ලා හිටියේ නෑ ඇත්ත. ඇවිල්ලා හිටියේ නෑ. නමුත් දැනුම් දුන්නා. ඒක නිසා එහෙම චෝදනා කරන්න එහෙම කතාවක් කියන්නේ ඒක බෑ ඒක බොරු. අමූලික බොරු. ඉතින් දැන් ඔන්න ඕක තමයි තියෙන තත්ත්වය. දැන් තියෙන්නේ චෝදනා වලට උත්තර නැහැ. උත්තර දෙන්නේ නැහැ. චෝදනා ඉදිරියේ පැනලා ගිහිලා තියෙන්නේ.
අනිත් එක දැන්